දැන් අපේ රටේ වියලි කලාපීය ශාක පද්ධතිය ගන්න. අපේ රටේ වියලි කලාපීය ශාක පද්ධතිය හේතුඵල ධර්මයන් නිසාම කටු සහිතවයි පිහිටන්නේ පිංගතුනි. උෂ්ණාධික පරිසරයට ඔරොත්තු දෙන්න. එනම් නිරේ තියෙන තද උෂ්ණත්වය නිසා හිඹුල් වනයේ සෑම ශාකයකම මුලෙත් කටු කඳෙත් කටු අත්තෙත් කටු පොත්තෙත් කටු පිංගතුනි. දැන් නිරිසතා වැටෙනවා හිඹුල් වනයේට. පැන්න හිඹුල් වනයේට නවතින්න බෑ. දුවන්න ඕනේ පිංගතුනි. මහ පොළොව ගිනියම් වෙලා ඔබ හිතන්න ඔබ දහවල් 12ට 1ට 2ට අනුරාධපුර ස්වර්ණමාලී සෑ සමුදුන් ඉදිරියට යන්න අර ගල් තලාවේ කවදාක්වත් ඇවිදින්න බෑ සෙරෙප්පු දෙකක් නැතුව පිංගතුනි. දුවන්න ඕනේ කකුල් පිච්චෙනවා. මේසා සුන්දර පරිසරයක් තියෙන රටක දවල් 1ට 2ට කළු ගලක අපිට ඇවිදින්න බැරි නම් ඔබ හිතන්නකො නිරයේ හිඹුල් වනයේ ස්වභාවය කොහොම වෙයිද කියලා. එතකොට මේ නිරිසතාට නවතින්න බෑ. මේ නිරිසතා දුවනවා පිංගතුනි. දුවන මොහොතක් පාසා අර තියුණු කටුවලට හැම ඉරෙනවා කියනවා, මස ඉරෙනවා කියනවා, කටු ඉරෙනවා, ඇට ඉරෙනවා කියනවා, ඇට මිදුළු ඉරෙනවා කියනවා. මැරි ඉපදෙනවා කියනවා පිංගතුනි.